N5 එක්සෑම් එකට තමයි රෙජිස්ටර් වෙන්න යන්නේ. continue to registration click කරන්න ඕන. ඊට පස්සේ ටෙස්ට් ලෙවල් එක තෝරගන්න තියෙනවා. reference number එකක් එනවා මේ විදියට. ඊට පස්සේ මෙන්න මේ නම්බර් එකට අදාළව තමයි අපි payment එක කරන්න ඕන. pay with easy cash කියලා තියෙනවා. visa හෝ master card එකකින් අපිට payment එක කරන්න පුළුවන්. payment එක success වුණාට පස්සේ මෙන්න මේ වගේ payment successful කියලා වැටෙනවා. මෙතන අපේ detail name එක, reference number එක, email එක, payment එක ලැබිච්ච දිනය ඒ විස්තර ටික පෙන්නනවා amount එක. අපි මෙතන program එක වලදී අපි රික්වෙස්ට් කරලා තියෙන්නේ මොකටද කියලා පෙන්නනවා. TSS එකත් රිජෙක්ට් කියලා පෙන්නනවා. ඒ කියන්නේ තාම ඒගොල්ලෝ payment එක කියන්නේ අප්රූව් කරලා නැහැ. අපි ඇත්තටම payment එක කරලා තිබ්බට මේකට දවස් දෙකක් වගේ යනවා. දවස් දෙකකට වගේ පස්සේ තමයි මේ payment එක අප්රූව්ඩ් වෙන්නේ. ඊට පස්සේ අපි මෙතන අපි log වෙලා බලමු. ඊට පස්සේ ආපහු අර විදිහට මර සයිට් එකට log වෙලා applicant login ගියාට පස්සේ reference number එකයි password එකයි දීලා ගියාට පස්සේ මෙතන පෙන්නනවා congratulations your application has been approved කියලා.